මට මතකයේ හැටියට ගීතක 6000ක් පමණ මම ගායනා කරලා තියෙනවා. මම මුලින්ම ගීයක් ගායනා කරුවේ මීට වසර 30කට 32කට විතර ඉස්සෙල්ලා මගේ රන් රාජිනී කියන ගීය. මගේ අතින් මුදල් වියදම් කරලා ඒ ගීයට ටිකක් කරුවේ. චිත්‍රපටයකට කියලා මම පළවෙනිම ගීතයක් ගැව්වේ සිරිල් පියා පෙරත් මහත්මයාගේ සුරතලි චිත්‍රපටය. මම මුලින්ම ගීයක් ගායනා කරමින් රංගපාපු චිත්‍රපටය රොබින් තම්ප මහත්මයාගේ සුදු සඳේ කළුවලා චිත්‍රපටය. ඊට පස්සේ ජෝ දේවානන්ද මහත්මයාගේ සූකිරි කෙල්ල, සුනේත්‍රා, සුජීවා, ශාන්ති ඇතුළු වීම තහනම් යන චිත්‍රපට ගණනාවක මට නම් වශයෙන් මතක තියාගන්න අමාරුයි. එතකොට මගේම නිෂ්පාදනය කරන සුමුතිර චිත්‍රපටියෙත් මම ගීත ගාමින් රඟපානවා. ජෝතිගේ ලන්ඩන් සවාරියේදී ශ්‍රී ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි හැටියට වේදිකාවේදී ඔබ හඳුන්වන අය නරඹන්නෝ ඔබ පිළිගත්තා ඒ විදිහට වාදිය පත්තරවල තොරතුරු පළ වුණා. අන්තිම ලන්ඩන් සවාරියත් රෝමි සවාරියත් ගැන මම කතා කරනකොට මට ඉතාමයි සන්තෝෂයි කියන්නේ මම මගේ ලන්ඩන් සවාරිය මම වේදිකාවට එනකොට ඒ උදවිය පෑ ගැහුවා ශ්‍රී ලංකාවේ එල්විස් කියලා. මගේ රෝමි සවාරිය රෝමි ඉතාලි සවාරිය අමතක නොවන දෙයක් නම් මම බෞද්ධ ආගම්කාරයෙක් වශයෙන් මට ඉතාමත් සන්තෝෂයි කියන්නේ මම වතිකානුවේදී මට ජුවන් පොප් පවුලතුමා හම්බුණා. බුද්ධ ආගම්කාරයෙක් වශයෙන් මට එතුමා මුණ ගැහි එතුමාගේ අතල්ලන්න ලැබීමත් මම හිතනවා බෞද්ධ ආගම්කාරයෙක් වශයෙන් මට ඉතාමත් අමතක නොවන සිද්ධියක් තමයි මගේ ගීත මම හිතනවා හුඟක්මත් ප්‍රිය කරන්නේ දුප්පත් අහිංසක රසිකයෝ. මම හිතනවා ඒගොල්ලන් හැම එක්කෙනෙක්ම කැමති මගේ ගීතවලට. මම හිතනවා නැත්තම් මට මේ 30 වසරක් මේ චිත්‍රපටි ලෝකේ ගායන ජීවිතේ මට ඉන්න පිළිවෙලක් නැහැ කියලා. ඉතින් මම ඉතාමත් සන්තෝෂයි. කවදා හරි මගේ රසිකයෝ මට කිව්වොත් දැන් ජෝතිපාල ඇති කියලා